ආයුබෝවන් කොනිචිවා Dream Beyond Borders මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම පගේ පළවෙනි YouTube vlog එකේදී මම ඔයාලට කිව්වා මගේ ඊළඟ vlog එකෙන් අනිවාර්යයෙන්ම මේ ජපන් භාෂා විභාග ගැන ඔයාලට වීඩියෝ එකක් වෙනමම අරගෙන එන්නම් කියලා. ඉතින් ඔන්න ජපන් භාෂා විභාග ගැන කැමැත්තක් ආසාවක් විස්තර දැනගන්න කවුරු හරි කැමැත්තෙන් ඉන්නවා නම් මේ වීඩියෝ එක ඔයාලා වෙනුවෙන්මයි. ඉතින් අපි වැඩි කතා නැතුව ඔයාලා මගේ thumbnail එකෙන් දකින්නත් ඇතිනේ අද මම මොනවා ගැනද කතා කරන්න කියලා Japanese language exams ජපන් භාෂා විභාග ගැන තමයි අද දවසේ මේ vlog එකෙන් මම ඔයාලට අරගෙන එන්නේ. හරි. අපි වැඩි කතා නැතුව අපි යමු vlog එකට. ඉතින් මම මගේ කලින් මුලින්ම වීඩියෝ එකෙනුත් ඔයාලට කිව්වා මොනවද මේ ජපන් භාෂා විභාග කියන්නේ කියලා මම ඔයාලට සරලව පැහැදිලි කිරීමක් අරගෙන ආවා. ඉතින් අද අපි ටිකක් වැඩිපුර කතා කරමු මොනවද මේ Japanese language exams කියන්නේ කියලා. ඉතින් මම ඔයාලට මගේ කලින් වීඩියෝ එකේ කිව්වේ ප්‍රධාන වශයෙන්ම exams අපිට 6ක් තියෙනවා කියලා. ඉතින් JLPT, NET, JFT, ඒ වගේම JLCT, STBJ සහ EJU කියලා exams වර්ග 6ක් තියෙනවා. JLPT කියලා කියන්නේ Japanese Language Proficiency Test කියන එක. මේක ලෝකයේ පුරා පිළිගත් ජපන් භාෂා විභාගයක් විදිහට තමයි සලකන්නේ. විශේෂයෙන්ම ආසියානු කලාපීය රටවල් වල ආසියානු කලාපයේ රටවල් වලට තමයි ගොඩක් වෙලාවට මේ JLPT exam එක පවත්වන්නේ. JLPT විභාගයේ levels විදිහට අපි ගත්තොතින් N5 level එකේ ඉඳලා N1 level එක වෙනකම්ම මේ JLPT exam එක තියෙනවා. ඒ කියන්නේ N5 ඉඳලා N4 ඊළඟට N3, N2, N1 කියලා ඔන්න ඔය විදිහට levels ඔයාලට කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේකේ විභාග කාලය කොච්චරද කියලා බැලුවොතින් N5 paper එක අපිට පැය දෙකක paper එකක් තමයි හම්බෙන්නේ. ඒ වගේම N4 පැය දෙකමාරක paper එකකුත්, N3 පැය 3ක paper එකකුත්, ඒ වගේම N2 සහ N1 පැය 4ක paper එකක් විදිහට තමයි ඔයාලට ලැබෙන්නේ. ඊට පස්සේ අපි මේ exam එකේ structure එක ගැන කතා කරොතින් exam එකේ structure එක ගැන අපි කතා කරොතින් exam එක හැදිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් paper එක කොටස් 3කින්. ඒ කියන්නේ vocabulary සහ grammar, reading සහ listening කියලා කොටස් 3කින් තමයි මේ paper එක හැදිලා තියෙන්නේ. ඒ වගේම තමයි මේකට ගන්න ඕන මේ paper එකට හම්බෙන මුළු ලකුණු ප්‍රමාණය ලකුණු 180ක්. ඒ වගේම ඔයගොල්ලෝ පාස් වෙන්න ඕන පාස් වීම සඳහා ගන්න ඕන අවම ලකුණු ප්‍රමාණය ලකුණු 90ක්. ඒ කියන්නේ ලකුණු 90ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඔයාලා ගන්න ඕන ඔයාලා මේ විභාගය පාස් වෙන්න. ඊළඟට අපි කතා කරමු NET exam එක ගැන. ඉතින් NET PT exam එක වගේමයි NET exam එකත් එහෙම ලොකු වෙනසක් නැහැ. සිලබසුත් ගොඩක් වෙලාවට එක හා සමානයි. පොඩි සුළු වෙනස්කම් කීපයක් තමයි තියෙන්නේ. ඉතින් NET exam එක ගැන කියන්නේ Nihongo Ability Test කියන එක තමයි NET කියලා කියන්නේ. ඉතින් මට තව දෙයක් කියන්න අමතක වුණා. ඔයාලට JLPT exam එක ගැන මම මේක කලින් මගේ වීඩියෝ එකෙත් කිව්වා. ඒ කියන්නේ JLPT exam එක පවත්වන්නේ අවුරුද්දටම දෙපාරයි. ජුනි මාසයේ පළවෙනි ඉරිදා සහ දෙසැම්බර් මාසයේ පළවෙනි ඉරිදා තමයි මේ JLPT exam එක අවුරුද්දකට දෙපාරක් පවත්වන්නේ. ඉතින් NET exam එක ගැනනේ අපි කතා කරේ. NET exam එක JLPT එක වගේමයි ලොකු වෙනසක් නැහැ. ඒකෙත් N5 ඉඳලා N1 වෙනකම් ඔයාලට levels complete කරන්න හැකියාව තියෙනවා. ඒකෙත් NET exam එකත් හැදිලා තියෙන්නේ vocabulary සහ grammar, ඒ වගේම reading, ඒ වගේම listening කියලා කොටස් 3කින් තමයි paper එකේ structure එක හැදිලා තියෙන්නේ. ඉතින් මේකට ගන්න ඕන ලකුණු ප්‍රමාණය ගැන අපි කතා කරොතින් මුළු ලකුණු 180යි. ඒ කියන්නේ paper එකට ඔයාලට ලකුණු ලබා දෙන්නේ 180න්. හැබැයි මේකේ මට්ටම අනුව ඒ කියන්නේ N5 වලට පාස් වෙන්න ඕන මට්ටම එකක්, N4 වලට පාස් වෙන්න ඕන ලකුණු මට්ටම එකක්. ඔය විදිහට ඒක level එකෙන් level එකට වෙනස් වෙනවා. ඊට පස්සේ අපි කතා කරොතින්
JLPT ද හොඳ නැත්ද හොඳ කියන එක. ඔය ප්‍රශ්නේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ඉතින් JLPT එක්සෑම් එක ගොඩක්ම රෙකමන්ඩ් කරන්න පුළුවන් රැකියා සඳහා ජපානයට කවුරු හරි එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම්, ඒ වගේම වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානයට කවුරු හරි එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම්, විශේෂයෙන්ම ජපාන් භාෂා පාසල් වලට අපි කියන්නේ නිහොංගු ගක්කෝ වලට එන්න කවුරු හරි බලාපොරොත්තුවෙන් ඉන්නවනම් ඉතින් ඒ අයට ගොඩක්ම රෙකමන්ඩ් කරන්න පුළුවන් JLPT එක්සෑම් එක. ඉතින් NAT එක්සෑම් එක කියලා කියන්නේ NAT එක්සෑම් එක ඔයාලා දන්නවා මාසයක් කර මාසයක් තමයි තියෙන්නේ. ඉතින් ඒකේ ඉක්මනට ප්‍රතිඵල එනවා. ඒ කියන්නේ ඉක්මනින් ප්‍රතිඵල අවුට් කරනවා. හැබැයි JLPT එක්සෑම් එකේ අපි එක්සෑම් එක කරලා මාසයක් සහ මාසෙකමාරක් අතර කාලයක් බලාගෙන ඉන්න ඕන ප්‍රතිඵල එනකම්. ඉතින් ජපානයේ ඇතුළතදී නම් අපිට මම JLPT එක්සෑම් එක ලියලා හරියටම මාසයක් වගේ කාලයක් යනකොට මට රිසල්ට්ස් ආවා. හැබැයි මං හිතන්නේ ජපානයෙන් පිට රටවල් වලට මේකට තව සති දෙකක් වගේ කාලයක් ගත වෙනවා. මොකද ඔයාලගේ ඔක්කොම පේපර්ස් ජපානයට ඇවිල්ලා ඔයගොල්ලෝ දන්නවා මේ එක්සෑම්ස් ඔක්කොම පවත්වන්නේ Japanese Foundation ජපාන් පදනම කියන ආයතනය මගින්. එතකොට ඒ හරහා තමයි ඔයාලගේ සියලුම papers corrections කරලා එතකොට ඒව නැවත අදාළ රටවල් වලට ඔයාලගේ ලකුණු මට්ටම් එක්ක යවන්න. ඉතින් එතකොට ඒක ඒ process එකට පොඩි කාලයක් ගත වෙනවා. ඉතින් ඒක නිසා ඒ සඳහා අවම මාසයක් හෝ මාසෙකමාරක කාලයක් ගත වෙනවා ඔයාලගේ රිසල්ට්ස් පිට කරන්න JFT එක්සෑම් එකට. නමුත් ඔයාලා දන්නවා NAT එක්සෑම් එකට. NAT එක්සෑම් එක එක මාසයක් කර මාසයක් පවත්වනවා. මේ මාසේ එක්සෑම් එක තියලා ඊළඟ මාසේ එක්සෑම් එකක් තියෙනකොට ඔයාලට අනිවාර්යයෙන්ම කලින් මාසවල ලියපු ඒ එක්සෑම් රිසල්ට්ස් අවුට් කරලා තමයි ඊළඟට එක්සෑම් එකක් තියන්නේ. ඒ කියන්නේ JFT එක්සෑම් සමාවෙන්න NAT එක්සෑම් එක කරන එකේ ඔයාලට වාසිය තමයි ඔයාලා N5 මේ මාසේ කරලා N5 ඔයාලට පාස් වෙන්න බැරි වුණා කියලා හිතන්නකෝ. ඒතර N5 පාස් වෙන්න බැරි වුණොත් ඊට පස්සේ ඔයාලට පුළුවන් තව මාසයක් ඉඳලා ඊළඟට ආයිම A level එක ලියන්න. අර එහෙම දැන් JFT එක්සෑම් කරන කෙනෙකුට ඒ process එකට යන්න අමාරුයි. මොකද එයාලා JFT කරන නිසා අනිවාර්යෙන් තව මාස 6ක් එයාලට මාස 6ක කාල සීමාවක් බලාගෙන ඉන්න වෙනවා. ඊළඟ level එක ලියන්න. එහෙම නැත්නම් N5 පාස් උනේ නැත්නම් ආයෙම N5 කරන්න තව මාස 6ක කාලයක් බලාගෙන ඉන්න වෙනවා JLPT විභාගයේ ලියපු කෙනෙක්ට. හැබැයි NAT එක්සෑම් කරන කෙනෙකුට ඒ අපහසුතාවයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. මොකද මාසයක් කර මාසයක් මේ විභාගය පැවැත්වෙන නිසා. ඔන්න ඔය විදිහට තමයි JLPT සහ NAT කියන විභාග දෙක ගැන මට ඔයාලට විස්තර කියන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ එක්සෑම්ස් දෙක ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අවශ්‍ය නම් මේ එක්සෑම්ස් පැවැත්වෙන්නේ මොන වගේ රටවල් වලද? එතකොට මේවට ඔයාලා කොහොමද ඇප්ලයි කරන්න ඕන? එතකොට එක්සෑම්ස් ෆී එක කොච්චරක්ද? එතකොට මේ එක්සෑම්ස් පවත්වන දවස් මොනවද? වෙලාවල් මොනවද? ඉතින් මේ හැම තොරතුරක්ම ඒ වගේම තමයි අදාළ සිලබස් එක මොකක්ද? මේ හැම දෙයක්ම දැනගන්න පුළුවන් ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම ලින්ක් එක දාලා තියෙනවා. ඉතින් ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් වැඩිදුර තොරතුරු මේ JLPT සහ NAT කියන එක්සෑම්ස් දෙක ගැන දැනගන්න. හරි, අපි ඊළඟට කතා කරමු JFT විභාගය ගැන. මොකද්ද JFT විභාගය කියලා කියන්නේ? Japanese Foundation Test. අනිත් JLPT වගේ NAT වගේ ලොකු තියරි මෙන්න මේ JFT එක්සෑම් එකේ නැහැ. ඔයාලා දන්නවා ඒ වගේම kanji ප්‍රමාණයත් හරිම සුළු පොඩි kanji ප්‍රමාණයක් තමයි JFT එක්සෑම් එකේ සිලබස් එකට තියෙන්නේ. JLPT සහ NAT කියන එක්සෑම්ස් දෙකට අමතරව JLPT සහ NAT කියන එක්සෑම්ස් වලට වඩා හරි සුළු kanji ප්‍රමාණයක් තමයි JFT එක්සෑම් එකේ තියෙන්නේ. ගොඩාක් ලොකු තියරි කොටසක් නැහැ ඔයාලට පාඩම් කරන්න. ඉතින් හරි සරල විදියට එදිනෙදා භාවිතා කරන ජපන් භාෂාව ඉතින් ඔයාලට ඉගෙන ගන්න කැමැත්තක් දක්වනවා නම් හොඳම විභාගයේ විදියට රෙකමන්ඩ් කරන්න පුළුවන් JFT එක්සෑම් එක. ඉතින් JFT විභාගයේත් ඒ කියන්නේ දෛනික ජීවිතයට අවශ්‍ය ජපන් භාෂාව පරීක්ෂා කිරීම සඳහා තමයි මේ JFT එක්සෑම් එක ඔයාලා වෙනුවෙන් පවත්වන්නේ. එතකොට JFT විභාගයේ තියෙනව vocabulary සහ grammar, ඒ වගේම reading සහ
listening කියලා කොටස් 3ක්. ඉතින් ඔයාලා දන්නවා JFT exam එක කියන්නේ paper based exam එකක් නෙවෙයි. මම මගේ කලින් වීඩියෝ එකෙත් ඒ ගැන ඔයාලට පොඩ්ඩක් සඳහන් කරා. ඒක තනිකරම computer based exam එකක්. CBT කියලා අපි කියනවා. ඒ කියන්නේ computer based test එකක්. ඒතර ඒකට ඔයාලට උපරිම පැයක කාල සීමාවක් හම්බෙනවා. ඒ පැයේ කාල සීමාව ඇතුළත ඔයාලා මේ ප්‍රශ්න වලට උත්තර ලියලා අවසන් කරන්න ඕන. ඒ කියන්නේ උත්තර ලියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඒ කම්පියුටර් එකේම තමයි උත්තර ඔයාලට සපයන්න තියෙන්නේ. ඒකල පේපර් එක එවෙලෙම සබ්මිට් කරලා ඔයාලට එවෙලෙම ඔයාලා පාස්ද ෆේල්ද කියලා දැනගන්න පුළුවන් ලකුණු ප්‍රමාණයත් එක්කම. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒ වගේම තමයි මේ JFT exam එක හැම මාසෙම අවුරුද්දේ හැම මාසෙම දිගින් දිගටම පවත්වන exam එකක් විදිහට තමයි සැලකන්නේ. විශේෂිත නිවාඩු දවස් හැර වෙනත් මොන හරි විශේෂිත රජයේ නිවාඩු දවස් හැර අනිකුත් සියලුම වැඩ කරන සාමාන්‍ය දිනයන්හිදී මේ JFT exam එක ලෝකේ පුරා පැවැත්වෙනව එක්සෑම් එකක් කියලා තමයි හඳුන්වන්නේ. එතකොට මම ඔයාලට කිව්වනේ මුළු මේකට හම්බෙන කාලය තමයි පැයක්. උපරිම පැයක කාල සීමාවක් තමයි මේකට හම්බෙන්නේ. ඒ වගේම මේකට ලකුණු 250ක් ඔයාලට මුළු ලකුණු ප්‍රමාණය විදිහට හම්බෙනවා. එතකොට ඔයාලා පාස් වෙන ලකුණු අවම මට්ටම ලකුණු 200ක් අරගන්න ඕන. 200ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක්. ඉතින් මේකේ ප්‍රතිඵල ඔයාලට එවෙලෙම එදාම ඉක්මනින්ම ගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට JFT exam එක ජපානයේ වැඩ කිරීම සඳහා මම කියවනේ SSW visa category එකේ යටතේ ජපානයට කවුරු හරි එන්න හිතන් ඉන්නව නම් රැකියාවක් සඳහා ඒ අය වෙනුවෙන් රෙකමන්ඩ් කරන හොඳම එක්සෑම් එක තමයි JFT exam එක. මොකද එදිනෙදා ජීවිතයට අවශ්‍ය ජපන් භාෂාව තමයි මේ JFT exam syllabus එකෙන් සම්පූර්ණයෙන්ම cover කරන්නේ. ඒ වගේම තමයි කවුරු හරි හිතනවා නම් JLPT අමාරුයි NET අමාරුයි කියලා. ඔන්න ඒ අයට මේ JFT exam එක try කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කරුණු ටික තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ. ඊට අමතරව අපි තව exams ටිකක් ගැන කිව්වනේ. JLCT, STBJ, ඒ වගේම EJU කියලා exams තුනකුත් තියෙනවා. ඉතින් ඔය exams ගැනත් වැඩිදුර තොරතුරු ඔයාලට දැනගන්න අවශ්‍ය නම් ඔන්න මම පල්ලෙහා description box එකේ අනිවාර්යයෙන්ම links වෙනම දාලා තිනවා. ඔයාලට පුළුවන් official websites වල links තමයි දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ link එක click කරලා අනිවාර්යයෙන්ම ඒ websites වලට ගිහිල්ලා මේ ඔක්කොම exams ගැන වැඩිදුර තොරතුරු දැනගන්න. හරි එහෙනම් වීඩියෝ එක මම අදට නවත්තනවා. අපි ආයි තව මේ වගේ වටින කියන vlog එකක් අරගෙන Dream Beyond Borders අපේ YouTube channel එකෙන් ඔයාලව හම්බෙන්න එනවා. ඉතින් එතකන් මං ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලගේ ජපන් හීනේ ඉක්මනටම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්. සයනරා.